සුබම සුබ උදෑසනක් සහ සුබම සුබ නව වසරක් වේවා හැමෝටම. ඔන්න අද අපිටත් හැමෝටම වගේ 2023 ජනවාරි 1 වෙනිදා. කැනඩාවේ අපි ජීවත් වෙනවට සිංහල බෞද්ධ පන්සල් දෙකක්ම තියෙනවා. ඉතින් අද අපි මේ යන්න හදන්නේ ලැංග්ලිවල තියෙන අපේ පන්සලට. අලුත් අවුරුද්ද ලබද්දිම තියෙන පළවෙනිම පූජාව උදේ 7ට තියෙන නිසා අපි මේ විදිහට උදේ පාන්දරෙම පිටත් වුණා. හැමෝටම සුබම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අවුරුද්ද පළවෙනි දවස අපි දෙන්න මේ ඉන්නේ මෙහි තියෙන අපේ පන්සලට යන ගමන්. අලුත් අවුරුදු දවසේ බුදුන් වැඳලා පූජාවට සහභාගී වෙලා ආශිර්වාද අරගෙන දවසේ වැඩ කටයුතු පටන් ගන්න තමයි අපි දැන් මේ විදිහට පන්සලට යන්නේ. ඉතින් අපි හිතුවා මෙහි පන්සලක් මොන වගේද කියන එක ඕගොල්ලෝ දැකලා නැති හන්දා පන්සලේ චූටි බ්ලොග් එකක් කරන්න ඕනි කියලා. අන්න අය පේන්නේ අපේ පන්සල. ලයිට් දාලා සරසව තියෙන්නේ. මේක ලැංග්ලිවල තියෙන පන්සල. තව පන්සලකුත් මෙහි තියෙනවා. මේ පන්සල තියෙන්නේ අපේ ගෙදරින් නම් කිලෝමීටර් 10කට වඩා අඩු දුරකින්. ඉතින් තවම පාන්දර 7:10 වෙලාව. ඒ නිසා මේ විදිහට ටිකක් කළුවරයි. ඔබගේ හදමැදුර බුදුමැදුරක් කරගෙන විහාරස්ථානයට පැමිණිලා ප්‍රථමයෙන්ම අපි මේ මල් පහන් සුවඳ විලන් ප්‍රසාදී වශයෙන් දක්වන පූජා ද්‍රව්‍යයන් ලෝත්‍රා ශාන්තිනායක අමාමෑණී බුදුරජාණන් වහන්සේ නිසා පූජා කරන්නට යෙදුණා. එසේ පූජා කිරීමෙන් අනතුරුව ඔබ කවුරුත් ඒකරාශී වෙලා ගාථා සජ්ජායනා කරා ඒ බුද්ධ වන්දනා පින්කම් සිද්ධ කරා. බුද්ධ වන්දනා දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දා වූ ඒ ශ්‍රී සද්ධර්මයෙන් කොටසක් සජ්ජායනා කරමින් ඔබට ආශිර්වාද සිත ප්‍රාර්ථනා සිද්ධ කරන්නටයි. කරුණා මෛත්‍රිකා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවා සද්ධම්මං සවන කාලෝ අයං වදන්තා ධම්ම සවන කාලෝ අයං වදන්තා ධම්ම සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු ධම්ම සාරති සත්තා දේව මනුස්සා බුද්ධෝ භගවාති භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ භයප්පත්තාච නිබ්බයා සෝකප්පත්තාච නිස්සෝකා සබ්බේ විපානිනෝ අතදම්මනෝ යං ගම්භීරිකං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාරකං සබ්බේ තං අනුමෝදිතෝ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානු
සාර්ථනා සාවියාපාරාදී සියලු කටයුතු දියුණුවට පත් වෙලා දහම විදාස්වල යහපතක් වේවා සැනසෙල්ලක් ඇති වේවා සෞභාග්‍යයක් වේවා ඔබ හැම දිනකටම පැමිණෙනා වූ කායික මානසික සියලු රෝගාබාධයන් දුරු වෙලා නිරෝගී සම්පatti කියලා ජීවිතේ නිදා වේවා මේ සිද්ධ කරගත්තා වූ උතුම් නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුසලයන් වඩනාලද අප හැම දිනකටම පාරමිතාවක් වේවා කියලා අපිව පන්සිල් වල පිහිටුවලා පිරිත් සජ්ජායනා කරලා ආශිර්වාද කරලා ඒ හැම දෙයකටම පස්සේ මෙන්න මේ විදිහට අපි හැමෝගෙම අතේ පිරිත් නූල් බැඳලා ස්වාමීන් වහන්සේලා අපිට ආශිර්වාද කළා. මේ වෙලාවේ හුඟක් පාන්දර වුණත් ලොකු සෙනගක් පන්සලට ඇවිල්ලා හිටියා. ජනවාරි 1 වෙනිදාට පන්සලෙන් කරන මේ ආශිර්වාදාත්මක පූජාවේ අපි ආවේ උදේ 7 පූජාවටනේ. උදේ 10ට තවත් පූජාවකුත් මුළු දවස පුරාම විවිධ ආශිර්වාදාත්මක පූජා වැඩසටහනොත් මේ දවසේ කරන්න සැලසුම් කරලා තියෙන බව අපිට දැනගන්නට ලැබුණා. මේ පූජාව පැවැත්වුණේ පන්සලේ තිබෙන බුදු ගේ ඇතුලේ. පුංචි බෝධීන් වහන්සේ නමකුත් මේ පන්සලේ වැඩ ඉන්නවා. මේ දවස්වල වින්ටර් කාලේ නිසා බෝධීන් වහන්සේ ආවරණය කරලා තියෙන්නේ. මම ඉස්සරහද ඔයාලට ඒක පෙන්වන්නම්. අවුරුද්දේ 1 වෙනි දවසේම මේ විදිහට ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය අරගෙන පිරිත් අහලා පිරිත් නූල් අතේ බැඳලා පස්සේ හිතට දැනෙන්නේ පුදුම සහනයක් සනීපයක්. මේ තියෙන්නේ මම අර කලින් කියපු බෝධීන් වහන්සේ. හුඟක් සීතල කාලයක් හන්ද මේක දැන් ආවරණය කරලා තිබුණා වුණාට සමල් කාලෙදී බෝධීන් වහන්සේ මේ විදිහටම දැක ගන්න අපිට පුළුවන්. අවුරුදු 2කට කලින් අද වගේ දවසක තමයි අපි මේ ලස්සන රටට ආවේ. ඉතින් කැනඩාවට එන්න ආසාවෙන් ඉන්න කවුරු හරි මේ vlog එක බලනවා නම් ඕගොල්ලන්ගේ හීනේ ඉක්මනටම සැබෑ වෙන්න කියලා අපි දෙන්න එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාලට ඒ ගැන මොනවා හරි දැනගන්න තියෙයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපිට වෙලාව තියෙන විදිහට අපි ඒවට රිප්ලයි කරන්න උත්සාහ කරන්න. තවත් දෙයක් ඕගොල්ලෝ කැනඩාව ගැන දැනගන්න දැකගන්න ආසාවෙන් ඉන්න දෙයක් තියෙනවා ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න. ඉඩ ලැබෙන විදියට අපි ඒවත් ඔයාලා ළඟට අරගෙන එන්නම්. ඉතින් ඔන්න දැන් අපි පන්සලේ ඉඳන් ගෙදර යන ගමන් ඉන්නේ. මේ වෙලාවේ 8:59 උදේ වෙලාව. ඔයාලට පේනවා ඇති. දැන් තමයි චුට්ටක් විතර එළිය වැටුනේ. මේ දවස් වින්ටර් කාලේ හින්දා එළිය වැටෙන්න ටිකක් පරක්කු වෙනවා. ඉතින් ඔන්න දැන් ටිකක් මේ විදියට ලස්සනට එළිය වැටලා තියෙනවා. අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අලුත් වීඩියෝ එකක් ආවම දැනගන්න bell icon එකත් click කරලා තියන්න. ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා.